වෙල්කම් කියලා පිළිගන්න FF ඩෙවිල් මගේ YT channel එකට. ඉතින් අද ගෙනලා තියෙන්නේ ප්‍රෝ කෙනෙක් වෙන්න ආසාවක් තියෙන පොඩි අපේ කොල්ලෝ සෙට් එකට වීඩියෝ එකක්. ඉතින් ප්‍රෝ කෙනෙක් වෙන්න මේන්ලිම බලපාන්න අපේ වෙපන් එක. ඉතින් වෙපන් එක නැත්නම් අපිට ඉතින් කිසිම ඩැමේජ් එකක් දාන්න බෑනේ. ඉතින් මේ වෙපන් එකත් ඉතින් ඔයාලා කැමති වෙපන් එකක් වෙන්න ඕන. ඩැමේජ් එක හොඳට වදින සුපිරි වෙපන් එකක් වෙන්න ඕන. ඉතින් මේ වෙපන් එක හරියටම සිලෙක්ට් කරගන්න විදිය තමයි අද වීඩියෝ එකේ ගෙනත් තියෙන මේ වගේ ලෙක්චර් එකක්. ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි මුලින්ම අපි ට්‍රේන් ග්‍රවුන්ඩ් එකකට යමු. ට්‍රේන් ග්‍රවුන්ඩ් එකට ගියාම මේ මෙතන තියෙන අතන ෂොප් එක වගේ වෙපන් ගන්න තැන. එතනින් අපි වෙපන් නාගමු. දැන් මෙතන තියෙන ස්කිල් තියෙනවා. එක එක ස්කිල් තියෙන කැරක්ටර්ස් වල. මෙතන ස්නයිපර්, මේ ස්කෝප්, ඊට පස්සේ මෙඩ්, මෙතනත් ස්කිල් තියෙන්නේ. ඉතින් මෙතන මේක යට මේ තියෙන්නේ හුඟක් ෆේමස් වෙපන්. ඉතින් හුඟක් අය යූස් කරනවා. එතකොට මෙතනත් තියෙනවා සාමාන්‍ය එක එක කැටගරිස් වලට. ඉතින් ළඟ ගහන ඒවා, දුර ගහන මේ මෙතන තියෙනවා දැන් වුඩ් පැකර්, මේ මැෂින් ගන්, මේ වුඩ් පැකර්, SVD, SKS ඒ වගේ මේ ඕවා තියෙන්නේ සාමාන්‍ය 4 ස්කෝප් දුර ගහන. එතකොට මෙතන මැෂින් ගන් මේ ළඟ ගහන්නයි හොඳ වගේ මිරිගන ඒවා. දැන් MP5 එකෙන් මම කැමතිම වෙපන් එකනේ. ඉතින් එහෙම වල එකක් දන්නේ නැහැ සාමාන්‍යයෙන්. දන්නේ නැති කෙනෙක් නම් ඉතින් මේක දන්නේ නැති අයටනේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙම MP5 එක දැන් මම අරගත්තා. දැන් මම MP40 එකකුත් අරගන්නවා. MP40ක් හරි MP40යි MP5 එකයි කියන්නේ එක වගේ ලෙවල් වෙපන් එකක්. ඉතින් මට මේ දෙක BR එක බිම තිබිලා හම්බුණා. ඩ්‍රොප් වෙන්නේ නැහනේ. අමතකුණා මේ එහෙම BR එකකදී හම්බුනොත් මොකද්ද හොඳම වෙපන් එක කියලා මම දැන් මෙතනදී හොයා ගන්න ඕනේ මේ වගේ ට්‍රේන් ග්‍රවුන්ඩ් එකකට ඇවිල්ලා. මොකද ඒ වෙලෙදී හොයන්න විදියක් නැහැනේ. වෙපන් දෙකක් අපි හොයාගෙන ඉන්න ඕනනේ. ඉතින් මේකේ MP40 බොඩි ඩැමේජ් එක 18යි වෙන්නේ. එතකොට හෙඩ් ඩැමේජ් එක වෙනවා 74. ඉතින් මේකේ හෙඩ් ඩැමේජ් එක MP5 එකේ වෙනවා බොඩි ඩැමේජ් එක 25ක්. එතකොට හෙඩ් ඩැමේජ් එක වෙන 100 ගාණක් 104ක් වෙනවා. ඉතින් එතකොට මම සාමාන්‍යයෙන් සිලෙක්ට් කරගන්න MP5 එකට MP5 එකනේ MP40 ට වඩා. එතකොට මේතනදී අපි එනිමියට ෆයර් කරලත් බලන්න ඕන වැඩියෙන්ම හෙඩ් යන්නේ. සාමාන්‍ය නෝමලි දැක්කම මට MP40ට වඩා MP5 එකෙන් මේ හෙඩ් යනවා වැඩි. මේ MP40ට වඩා MP5 එකේ හෙඩ් යන දැක්කනේ. මේ බොඩි ඩැමේජ් එකත් වැඩි. ඉතින් මම MP5 එක ගන්න තවත් හේතුවක් තමයි මේ වෙපන් එක අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක හරි MP5 එක විදියට දැන් මම සිලෙක්ට් කරගත්ත ළඟ ගහන වෙපන් එකට. ඉතින් ඔයාලට පුළුවන් ළඟ ගහන වෙපන් එකට ෂොටියක් ගන්න, හය ෂොටිය වගේ ඒවා. ඉතින් ඊට පස්සේ දුර ගහන ෂොට් මේ දුර ගහන ඒවා. ඉතින් මම කැමති එක තමයි වුඩ් පැකර් එක, SVD එක. SVD එක එහෙම පට්ටම එකක් 112ක් මේ බොඩි ඩැමේජ් එක යනවා. ඉතින් ෂොට් දෙකයි තියන්න ඕනේ. ඉතින් එනිමියාට එනිමියා එතනම යනවා. ඉතින් ෂොට් දෙකෙන් එතකොට මේකේ හෙඩ් ඩැමේජ් එක යනවා 440, බොඩි ඩැමේජ් එක 112. ඉතින් පට්ටම වෙපන් එකක්. ඉතින් SVD එක ඉතින් MP5 එකයි SVD එකයි ළඟ තියනවා නම් මරු. ඉතින් MP5 එකේ මේ මම කිව්වා වගේ මේ වෙපන් එක අපිට එනිමීන්ට ගහලම අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. දැන් MP5 එක මැක්ස්. ඉතින් ඒකත් පට්ටම මේ එක. ඉතින් MP5 එක ඉතින් දැන් පොඩි බෝනස් ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ මම. ඉතින් ඔයාලා හැමදාම මැච් එකකට එන්න කලින් රෑන්ක් මැච් ප්ලේ කරන්න කලින් විනාඩි 30ක් විතර මේ මෙතන පොට්ටක් තියෙන්නේ මේ පිහි දෙකක් වගේ තියලා ඔන්න ඔතන වලට ගිහිල්ලා හිටගෙන මේ පොට් එකට යන්න. ඉතින් හුඟක් කට්ටිය දන්නවා ඉතින් මේ ට්‍රේන් ග්‍රවුන්ඩ් එක. ඉතින් මේක මේ මගේ පින් එකත් යනවා. ඉතින් මෙහෙම එනිමින්ට ගහන්න තියෙන අපිට දැක්කම මේකේ ප්‍රෝලා ටිකක් ඉන්නේ. පින් එකත් යනවා. ඕකේ මෙතන කහපාට රිවිව් නව කියලා තියෙන එක ගමන් තව තැනකින් අපි ස්පෝන් වෙනවා. මෙතන මම දැක්කේ නැහැ පිටිපස්සේ එනිමි ඉඳලා එනිමි දෙන්න මේ යාළු වෙලාද කොහෙද? ඕකේ දැන් මෙහෙම තනින් අපි මේ ස්පෝන් වෙනවා. ඉතින් කට්ටිය අනිත් තුනුත් මැරුණම එහෙම වෙනවා. ඔයාලට පුළුවන් මේ කැමති වෙපන් එකක් අරගෙන මේ මම මෙඩ් ගත්තෙත් නැහැ වැඩි ඉන්හෙල එහෙම. ඒ වරගෙන ඔයාලට මේ මැච් වලට එන්න පුළුවන්. එක එක ස්කිල් අරගෙන මේ එහෙම කිල් දාලා ඔයාලට නිකන් විනාඩි 30ක් 40ක් විතර දවස් 40ක් ඕනේ නැහැ. සාමාන්‍ය විනාඩි 30ක් විතර ප්ලේ කරන්න. මගේ පින් එක යනවා 500 ගණන් වලට. ඇයි දන්නේ වීඩියෝ හදන්න ගත්තොත් ඔහොමම රෙකෝඩින් කරලා හින්දා එන්න ඕන. පින් එක යනවා. හරි
ප්ලේ කරන්න. ඊට පස්සේ මේකෙන් බැක් වෙන විදිහත් කියලා දෙන්නම්. ඉතින් බැක් වෙන දොරකින් එක්සිට් අයිකන් එක සාමාන්‍ය තියෙන්නේ. ඒක දීලා මෙතනින් කන්ෆර්ම් දෙන්න තියෙන්නේ. ඔන්න ඔහම තමයි ඉතින් මේ ආයම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවා. ආයමත් පාරක් ඒක දුන්නාම ලොබි එකට යන්නේ. ඉතින් ඔහම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් කට්ටියම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එක දිගට එකතු වෙලා ඉන්නේ. ඉදිරියේදී මම 10k වලින් වගේ මේ ගිෆ්ට් දෙනවා කට්ටියට. මේ හින්දා කට්ටිය සබස්ක්‍රයිබ් කරලා මේ එකතු වෙලා ඉන්න මාත් එක්ක. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්න FF ඩෙවිල් ඉතින් බයි බයි.